ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ මොකද්ද එතකොට? ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ පුතේ දැන් මේ ක්‍රියාවලියක් තියෙන්නේ මම නැතුව වෙන ක්‍රියාවලියන්නේ. එතකොට පුතා දැන් මම නැහැ කියලා දන්නවනම් මෙහෙම ගන්නකොට මේ මොනකොට පේනව නේද මේක නිකන් මේ වෙනවා කියලා. අන්න ඒකට තමයි ප්‍රත්‍යක්ෂ වෙනවා. වෙන එකක් නෙමෙයි. ඒ ප්‍රත්‍යක්ෂ. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන් කාලේ බුදුහාමුදුරුවෝ පින්නම් පාඩුව සක්මන් කරාලු ගමන කටනා වැඩිවල උනේ නැහැ. උනේ නැතුවම අතෑරියා. මේක කටතරේ මට දැන් ඕනේ මෙහෙන්ද ලංකාවට එන්න. වඩලා තියෙන රහතන් වහන්සේලා අරන් එන්න. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මෙහෙම වෙනකොට මෙහෙම උනේ එයා නෙමෙයි කියලා තේරුණා. ඒකට ප්‍රත්‍යක්ෂ වුණේ. ඉතින් ඕගොල්ලොන්ට මේ ඇවිදිනකොට මම නෙමෙයි මේ ඇවිදිනවා මේ මාර්ගය ඔලුව ගන්න මේ මෙහෙම කරනකොට ඒක මම නෙමෙයි කියලා දැනෙන්න ඕනේ. සිහිය තියනවා නම් විතරයි දැනෙන්නේ. සිහිය නෙවෙයි සතිය. සිහිය තිබුණොත් මමනේ. තේරෙනවා. දැන් ප්‍රත්‍යක්ෂයි අපේ කට්ටියට නම්. මොකද හැමතිස්සෙම දැන් ඔය එහෙට මෙහෙට යනකොට මම අපේ අයගෙන් අහන්නේ මොකද නේ එහෙමනම් පේනවා. එහෙම දැන් විරායාසෙන් නේද තරහ එන්නේ කියලා පේනවා. මට එනවා නෙමෙයි මේ එකපාරට ආවා පෙරනො තිබි දුක ආවෙද්දයක් පෙරනො තිබි ඒවෙන් තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ. විරායාසෙන් පේන්න ගන්නවනේ. නිවනමයි ඉන්නේ කියන එක. ඒක අපිට දැන් තමයි එතන අහුනේ ඇත්තටම. නිවන කියන්නේ පුතේ ස්වභාවය කියන්නේ නිවන. ප්‍රභාෂර හිත. ස්වභාවය. එයා ස්වභාවිකයි. ප්‍රභාෂ පොඩි බබා ඉන්නේ ස්වභාවයනේ. රීතුණක් නැතත් එයාට අන්ත නැහැනේ. එයා ස්වභාවයනේ. එයා ඉන්නේ නිවනේ. ඒ වුණාට එයාගේ අර කලින් සංසාරේම ඉවර කරලා නැති යන කම්පණේ තියෙනවා. දැන් මෙහෙමනේ කයේ දැන් උතන ඉන්නකොට දැන් ඔයාලා මගේ දිහා බලන කය මතක නැහැනේ. කයේ ඉඳලා නැහැනේ. කයේ ඉඳලා නැහැ. එතකොට කයේ කවුරුත් ඉඳලා නැහැනේ. දැන් මං කියන එකටනේ අහුම් ගන්න දෙන්නේ. දැන් මං කියනවා ඔයාලා ඉන්න ඉරියව්ව උට අවධානය දෙන්න කියලා. දැන් ඔයා අවධානය දෙනවා. දුන්න ගමන් දැනෙන්නේ එක හුස්ම. එක්ක මේ තද වෙලා තියෙනවා. චුට්ටයිනේ. චුට්ටයි දැනෙන්නේ. කය පිට දැනෙන්නේ නැහැනේ. ඒක හරි. දැනෙනවා හැබැයි මෙතන. ඒ චුට්ට විතරයි. මාත්‍රේ දැනෙනවා. ඒ මාත්‍රයක් දැනෙන්නේ නැත්නම් පා වෙනවා ඉහළ යනවා කියන එක අසඤ්ඤය. ඒක භයානකයි. අසඤ්ඤතල. අසංජල කියන්නේ පුතේ යන්නේ මන් නැතුව පාවි ඉන්නවා. විස බීජයක් වෙන්න පුළුවන්. කොරෝනා විස බීජෙත් අපි කෙනෙක් විශ්වාස කරනවා. කොරෝනා විස බීජ වෙන්නේ කෙනෙක් මිනිස්සෙක්. කොච්චර භයානකද? ඒක මේ හුලඟට ආස කරපයි. සුලඟට ඒ පාවි ඉන්නේ. එහෙම වෙනකොට අපිට අර දැනෙන ස්වභාවය දැනෙනවා. මට මාගේ ස්වභාවය ශරීරේ මන් නැහැ කියලා දන්නවා. හැබැයි දැනීම මාත්‍රයක් තියෙනවා. ඒ මාත්‍රේ මොකද්ද? ඒ මාත්‍රේ පිරුණම් පානකම් තියෙනවා. ඒක තමයි විපාකය. ඒක තමයි අරගෙන ආවේ. ඔය චුට්ටනේ අරගෙන රින්ග ගත්තේ අර කස්සි. ඒක තියෙනවා. ඒක නැති වෙන්නේ පිරුණම් පානකට. හැබැයි මමත්වය නැති කරනවා. ඒක තියාගෙන මමත්වය නැති කරනවා. මොකද මමත්වය මගේ තරහ. මගේ මේක නෑ ස්වභාවය අඳුරන්නේ නැතුව ඒක මගේ කරා. අතීතට. තේනද? දැන් තේරෙනවද දැනීම මාත්‍රේ මොකද්ද? මගේ විපාක පුරාණ මගේ විපාකේ මම මේකට ආවේ ඒ ශක්තිය. ඒ සත්‍ය ඒක ජීවිත ඉන්ද්‍රිය. ඒකට කියනවා ජීවිත ඉන්ද්‍රිය කියලා. ඒකෙත් තමයි අපි ජීවත් වෙන්නේ. ඒක නැතුණොත් අසඤ්ඤයිනේ. පුතාට තේරෙනවද? දැන් ඒක තියෙනවා. හැබැයි මමත්වය නැති කළා. මොකද මමත්වය දැන් ඔළුව කැක්කුම මගේ නෙමෙයි වෙලා දැනීම මාත්‍රේ තියෙනවා. තිදෙන මාත්‍රේ තියෙනවා. හැබැයි මගේ නෙමෙයි අර දැනෙන එකේ ඉන්නකොට. නැත්තම් මගේ නම් මම මේකට දඟලනවා මගේ ඔළුව කැක්කුම ඉන්න බෑ. ඔක්කොම මේකට බේට් ටිකක් ගන්නවා මට නේ. එහෙමනේ දඟලන්නේ. අපි දැනීම මාත්‍රේ තියෙනවා. මම දැන් මෙහෙම දැනීම මාත්‍රේ කැක්කුමයි කියලා දැනෙනවා. ඒ වුණාට මම දැනීමෙන් එහා ඒක එළියට දාන්නේ නෑ. ඔළුව කැක්කුම මේක අරක නිසා ආවේ මේ නිසා ආවේ. එහෙම නැතුව මං ගිල පැන්ඩෝ දිලා කඩාවත ගිල්ල අන්දට වෙලා හාන්සි වුණා. දැන් ඉවරනේ වැඩේ. අපි ඒක කම්ප්ලේන් නෑනේ. බාරගත්තානේ ඒක. බාරගත්තා. අටලෝ දාපුවට කම්පා වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. එහෙනම් දැනීම මාත්‍රේ තියෙන්න ඕනේ. ඒක තියෙනව නේද?
ඒකනේ අපුකලා කාන්දරට ගහනකොට බය වෙලා දිව්ව දැනෙනවනේ. ඇඟුණානේ කොම්බාර. ගහනකොට දුන්නේ නැද්ද? බුදුහාමරන් ලේ අතිසාරයේ දුන්නේ නැද්ද? වතුර තිබා ආවේ නැද්ද? දැනෙනවා. හැබැයි දැනීම මාත්‍රේ එතනදි විතරයි. වතුර පොඩ්ඩක් දැනෙනකොට මෙතන විතරයි. මේ දැනෙන්නේ නැහැ නේ. ටොයිලට් එකේ මෙතන විතරයි. මුත්‍රා කරන්න මෙතන විතරයි. කටේ කනකොට මෙතන විතරයි. මුළු ශරීරෙම චුට්ටයි හම්බ වෙන්නේ. මාත්‍රේ. හැබැයි ශරීරෙත් බාහිර රූපයන්නේ. මගේ නෙමෙයි. ඒකත් ධාතු රූපයන්නේ. ඒකටත් බඩගිනි වුණාම කන්න දුන්නේ නැත්තම් ණය වෙනවා. ණය වෙනවා. මේ ගනුදෙනුවක් කියන්නේ. මේක ඇතුළු අම්ම සමස්තයම ණය ගනුදෙනු. පැහැදිලි. එතකොට පුතේ අතීතයක් තොහින්ම තිබිලා නැහැ. මේ මාත්‍රේ දැනෙන්නේ මේ වෙලාවෙනේ. ඔය මාත්‍රේට විතරයි දැනෙන්නේ. ඒතකොට අතීතයක් තිබිලම නැහැනේ. අනාගතයට එන උපත මරණයක් නැහැ නේද? නැහැ නේද? හොඳට මත හිතනවද නැහැ කියලා? නෑ. ෂුවර් නේ? ආ. දැන් මේ මොහොතේනේ. දැන් මේ මොහොතේ. උපත මරණයක් නැහැ. අනාගතය අතීතය දෙකම නැහැ. මෙතන පවතින්නේ. එතකොට උපත මරණයක් නැහැ. සම්මුති මරණය අපි මැරෙනවා කියන්නේ සම්මුති මරණයේදී සම්මත කරන් ඉන්නේ කය අතාරින එකට තමයි. එයාලට මරණයක් තියෙනවා. ඇයි? එයාලා ඉන්නේ මම ඉන්නවා ඊයේත් හිටියා හෙටත් ඉන්නවා අදත් ඉන්නවා. එහෙමනේ මේ මාත්‍ර දැනීම පුතා මෙහෙට එන්න ටික. මාත්‍ර දැනීම ඒගොල්ලෝ එක දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මම ඉන්නවා මෙතන සම්පූර්ණ එකක් ඉන්නවා කියලා. අපි දන්නවා මේ සම්පූර්ණ එකක් නෑ මාත්‍රයි දැනීම කියලා මේකේ. කනකොට අත මේ කාට එහෙමනේ ඒ ටික ඔයගොල්ලෝ දකින්න එපා. ඔයගොල්ලෝ දකින්නේ ටික. ඇත්තටම මේ කැවෙනවා මෙච්චරයි. ඇවිදිනකොට කකුල් දෙක එච්චරයි. අන්නේ. එතකොට ඇත්තටම පුතේ මේ මාත්‍ර දැනීම ආරමුකට අපිට කිසි දෙයක් මේ ලෝකේ හම්බෙලා නැහැනේ. ලෝකයක් හම්බුණාද? මේව හැප්පෙනම ඒක මේ එච්චරයි. ඒ දැනීම විතරයි මාත්‍රයිනේ. හොඳට පේන එකනේ. ඒ දැනෙන තැන විතරයි පේන්නේ. හරි. එතකොට දැන් ඕක නැතුනොත් හොඳ නෑ. ඉතින් පුතේ අර මං කියපු වැඩ ටික තමයි අම්මා කියන්නේ. අම්මාගේ වැඩ වැය වෙනවද නැද්ද ඒ වෙලාවේ? එන විපාක අම්මගේ පුතාගේ ගනුදෙනු ඉවර වෙනවද නැද්ද? කරන්න දෙයක් තියනවද අම්මට තියෙන වැඩ ටික කරන්න. නෝඩුවක වැඩ ටික කරන්න ඒ කියන්නේ ඉවරයිනේ. අම්මා කමින් නිදහස් වෙන්නේ. අම්මා කමින් නිදහස් වෙන්නේ. අම්මෙක් නෙමෙයිනේ. අම්මා කම තියෙන්නේ. අම්මෙක් නෙවෙයි. ඒ කියන්නේ වඩුවා කියන්නේ ලී මඩුවට, ලී ටිකට, කියතට යතුව අර යතු ගානකට වඩුවා කියන මිනිහාගේ අත් දෙකට. ඔය ඔක්කොම ටික බාණ්ඩ ටික එකතු වෙලා තමයි ජීවි අජීවි කියලා අපි කිව්වට මට ජීවයක් නෑ මේක. මරන්නේ මැරිලාමයි තියෙන්නේ මේ ශරීරේ. මැරිලාම නෙමෙයිද? මැරිලාමයි තියෙන්නේ. මල කඳ උස්සගෙන මේ ඉන්නේ දැනීම මාත්‍රයකින් ඉන්නවා. මාත්‍රය තමයි අපි ඔය ජීව කෙලින් කරලා තියෙන්නේ. එතකොට මේක කෙලින් කරලා තියෙන්නේ ඒ මාත්‍ර සත්‍ය නෙමෙයිද? අපිට තියෙන්නේ සත්‍ය නෙමෙයි. මේකේ මගේ වෙනසක් තියෙනවද? නෑනේ. එතකොට අර වඩුවා කියලා කිව්වට වඩුවෙක්ද වැඩ ගොඩක එකතු වෙනවා. එහෙනම් වඩුවා කියලා පණ දුන්නේ අපි විඥාණයට අපි වටිනාකම් දීලා නේද? අර ටික අයින් කරලා වැඩ ටික වඩුවෙක් ඉන්නවා කියලා කෙක් ගත්තා. දැන් මර වැඩ ටික දැක්කේ නෑ. දැන් වඩුවා කියලා ගත්ත ගමන් වඩුවත් එක්ක රණ්ඩු වෙන්නේ නැතෝ හරියට මේක හදලා නෑ. හරිද? වඩුවත් එක්ක රණ්ඩු එක්ක වඩුවා හරි ෂෝක් වඩුවා කෙනෙක් වරගෙන දැන් ඌට බැඳෙනවා. වඩුව හොඳයි කියලා බැඳෙනවා. වඩුවෙක් නැත්තම් බැඳෙන්නේ කියන්නේ නෑනේ වැඩ ටික දැක්කන. අම්මගේ වැඩ ටික දැක්කන බැඳෙන්නේ කින්නේ නෑනේ. ඌ අම්මලා. එහෙනම් අම්මට සලකන්න හොඳේ සැලකුවේ නැත්තම් මේ අපාය යනවා. අපි හිතන එක කරනවා තාත්තට අයිති නැති කියන්නේ නැතනේ. ඒකනේ. එතකොට පුතේ අම්මට සැලකුවේ නැත්තම් අපාය යනවා. අම්මට සැලකුවේ නැත්තම් අපාය යනවද? අම්මගේ ණය ටික ඉවර කරේ නැත්තම් අපාය යනවද? ණය කියන්නේ මොනවද? අම්මා වයසට ගියාම එයාට කන්න බොන්න බැරිනම් බත් ටික කවන එක. එයාට නා ගන්න බැරිනම් නාවන එක. දැන් අම්මා වැඩ ටික ඉවර වුණානේ දුවට. දැන් දුව අම්මගේ වැඩ ටික ඉවර කරනවා. ඕකනේ වෙන්නේ. එතකොට දුව හරියට මේ අකුරු දැකද ඊයේ දාලා තිබුණා මේ ගහනවා අම්මට දුව මේ කොණ්ඩේ කපනවා සේර මේ කෑලි මේකම එපා කොණ්ඩේ තේතරුණ අම්මා කෙනෙක් අලි උසමාත මම දෙනවා ඔයා විතර මේ අම්මා
කොණ්ඩේ මෙච්චර දිගයි කපනවා. අරයි යන පොලිසිය. ඔව්. දැන් ඒ කලියුත් නෙමෙයි කරේ. ඒකනේ උනේ. හැබැයි අම්මත් එහෙම කරන්නේ නැතිනේ. මෙයා අද ඒක කළා. දෙන්න මෙයා මෙතන නැවතුණා නම් අම්මව නවතිනවනේ. දැන් මෙයා ධර්මය අහලා හිටියනම් මෙයාට කොච්චර හිතුණත් මෙයා ඒ හිත දැකලා නිදහස් වෙනවා. කරන්නේ නැහැ. එහෙනම් අම්මට ඒ කර්මේ පරිසම් දෙන්නේ නැහැ. අම්මත් දරුවා ගැන අනුකම්පා හිතලානේ අම්මත් නිවන් දකින මගට වැටෙන්න පුළුවන්. අපි ගාව ඉන්න අය ඔක්කොම වැටෙනවා. අපි හරියට ගනුදෙනුව නිම කරනවා. ආදරේ හිතෙනවනේ එයාට. ගනුදෙනුව අපි හරියට කරනවා නම් පුතේ ඔයාගේ මාත්‍යට වෙලාවට තේක වෙලාවට කැම ටික වෙලාවට රෙදි ටික හොදලා වෙලාවට සේරම කරනවා නම් ඒ මිනිස්සු ඔයාට බනින්න ගහන්න පිස්සෙද්ද? ගෑනු ටිකන්නේ හරියට වෙලාවට වැඩ නැහැ. මිනිස්සු මේ බෑනු අහන්නේ ගෑනුනේ උන් හරියට මහත්යකම කරන්නේ. ඒක මහත්යකම කරන්න එපා. සැමියාගේ වැඩ ටික සැමියා කරන්න එපා අකුරට. එහෙනම් මේ ප්‍රශ්නේ තියෙනවද මේ ගනුදෙනු හැටියට කරා නම්? කිසිම ගෙදරක හරි සමාදානයක් නැහැ. අවිද්‍යාවමයි හේතුව ප්‍රශ්න ඇති. ප්‍රශ්නයක් නම් අවිද්‍යාව. මොකද ප්‍රශ්නේ මට ඕන විදිහට පවත්වන්න හදනවා මේ ගනුදෙනුව දකින්න නැතුව. නෑ උඹ ඉන්නවනේ මං විදිහට. උඹට යන්න බෑ මේ. උඹ ගියොත් බලාගනි. උඹ මං කහල මරනවා. එහෙම කියලා කොට රමින්න එපා. ලිෆ්ට් එක ගන්න එපා. හරි යන්න එපා. අම්මලා බලන්න යන්න එපා. මේ ටික කියලා පාලනය කරන් ඉන්න කම්ම දෙන්නම ඉන්නේ සසරේනේ. උෂා කියන්නේ මම බස් එකකට නැග්ගා. මම හැම වෙලාවෙම මේ බස් එකේ ඩ්‍රයිවර්ට බහිනකොට මගේ ලයිතරින් බැස මං කියනවා පුතේ ඔයාට බුදු සරණයි හොඳින් මාව අරන් ආවනේ. පරිසම් කළා. තෙරුවන් සරණයි කියනවා. හාමා යවුන්ට හිතා ගන්න බෑ මේ එකක් ආගෙන් හරි ආයෙනවද කියලා. ඔව් මම මේ කන්ඩක්ටර් කෙනෙකුට ඒ බුදු සරණයි පුතේ මම යනවා එහෙම කියලා. ආපතේ දීපංකෝ දෙයියනේ මේක අංගගෙන මාන්නෙට ලැජ්ජයි අනිත් ඇයි මං අංගගෙන ඉන්නවනේ මගේ කලියුත් කරන්නේ නැහනේ. එතන මම ණයයිනේ කන්ඩක්ටර්ට. හරි ණය පියවන්න බෑ. හැම වෙලාවෙම ආදරේ උතුරන්න දෙන්න එපා. එතකොට නෙවෙයි සබදාමට එකක වුණා කියන්නේ. අපි ඒව හංගන්නේ දෙන්නේ. පුල මහත්යටවත් ආදරේ කරන්නේ නැහැ හරියට. සතර යන්නේ හැංගීම. හැංගීම කියන්නේ මොකද්ද? අර ඔයාට තරහ ගියාම දැනෙන එක ඒක දැක්කේ නැත්නම් තමයි ඒක යන්නේ හැංගීම. හැංගීමයි සත්‍යයක් වෙලා යන්නේ. තව කයකට මාරු වෙන්නේ. එතකොට පුතා මේ එළිය බණින ඒවා කියන්නේ එහෙමනම් ඉතින් මේ පේන ඒවා හැටියට දැන් මේ පේන ඒවාෙන් අපිට යනවද අපාය? නෑ. දැන් පේන ඔක්කොම. ඔන්න ඔක්කොම පේනවා. යනවද? සංකාර කරනවා කියන්නේ මේ පේන එකේ දැන් පේන එකේ ප්‍රශ්නේ නෑ. සංයෝජන දැක්ක ගමන් මේ ටික ඔක්කොම නිරෝධේ. ඔයත් නිරෝධේ. මෙයත් නිරෝධේ. ඔක්කොම නිරෝධේනේ. මෙයාව දැක්කම මේක මේවා මාර ලස්සන වෙලායි. වා නේ මට ඉන්නවද අද වගේ අර මම මෙයාට ආදරයක් හිතෙන්නේ ඇතුලේ හැංගීමක්. ඒක තමයි යන්නේ. මම මරුණු සංජීවිනි ගාව භූතෙක් වෙනවා. සිවුර මේ ඔක්කොම දැක්කට යන්නේ අපායි. අල්ලගත්ත තැනයි ගැටුණු තැනයි දෙක මෙතන ඒක තරහ ආව ඒකට තමයි කිව්වේ තරහ ආපු ස්වභාවය හඳුනන්න. ඔයාට මට පෙරේතකම ආපු ස්වභාවය හඳුන ගන්න ඕනවා. ඇතුලේ ආවේ ඔය නෙමෙයි කියලා. ඔයාගෙන අනේ සංජීවනේ. හැබැයි ඒක නැති වුණාට පස්සේ මට ආදර කරනවා නප්පියට. ඕනේ මම ආදරේ පුෂ්පාව කොහොමද බදාගෙන අරනේ ඒව කරන්නේ ඒක කෙරෙනවා. ඒවෙන් අපාය යන්නේ නැති ඒවනේ ඒවා. ඒවා විපාක. පිරුණම් පානකම් ගෙවන්න තියෙලා තියෙනවා. තේරුණාද? මේක දකින්න ඕනේ. මේක තමයි යන්නේ. මේක තමයි ජීවිතේන්ද්‍රිය. මේක තමයි හදේ කියන්නේ. මේකට කියනවා චුතිසිත කියලා. මේකට කියනවා තව අඩපත. ඔක්කොම එක. ජීවිතේන්ද්‍රිය. ඒකද මේකනේ යන්නේ. දැන් සිවුර ගත්තටවත් අපාය යන්නේ නැහැ. සිවුර ඇඳට අපාය යන්නේ නැහැ. සිවුර හේතුවට අපාය ගියෙත් නැහැ. මොනකටද අපාය ගියේ? ආසාව කැමැත්ත මේකේ තිබුණේ ඇතුලේ. ඇතුලේ ආවා ගහලා ඒ සිවුර නැති වෙයි දන්නේ සිවුර අක්කබානි ගණීද මොනවා හරි වරු ගණී මොනවනේ මෙයාට ආවනේ ඇතුලේ. ඒ හැංගීම එයා දැක්කනම් අපාය යන්නේ. එයා ඒකේ සිවුර හිටියේ. මෙතනින් දැක්කේ නැහැ. සිවුරට දාලා හිටියේ. තේරෙනවද පුතාට? වඩ තේරෙනවද? ඒක හැංගීම නේද යන්නේ. දැන් මැරුණා
මරුණම සිවුර අතන සිවුර අරන් යන්න බැන්නා. හැබැයි ඒක ඇතුළට රිංග ගත්තා. කාවෙක් වෙලා. මේ හැංගීමක ආව වුණා. කොච්චර භයානකද? දැන් ඒකනේ ඔගේ භයානකම හාමුදුරුවෝ කරන වැඩේ. හාමුදුරුවෝ දිව්‍ය ලෝක පෙන්නනවනේ දිව්‍ය සළුව ඇතුළේ ඉන්නවා මෙහෙම ඉන්නවා ඒ විමාන පාල වෙනවා කියනකොට අපි ඉන්නේ එහෙම එකක් තියෙනවා කියලා. අපාය මෙහෙමයි කටු අරිනවා යුරෝදිය පොවනවා මේ බෙලි කපනවා ඕම කියනෝනේ ඒකම අවන් ඉන්නවා. තිරිසන් ලෝකේ අපිට පේනවා මෙහෙම සත්තු ගැනදී ඔක්කොමත් එහෙම තිබාන. අසුර ලෝකේ අපි හිතන්. දැන් මේ හිතන් ඉන්න ටික තියෙනවා කියලානේ හිතන් ඉන්නේ. දැන් මං කිව්වේ අපි ඊට කිව්වනේ රහතන් වහන්සේලාට ඒව නැහැ කියලා. ඒ ආපු එකන්නේ හිතන් ඉන්නේ කන්නේ. දැන් ඕක නැති වෙනකම් බලන් ඉන්නවා මිසක් නිවන් දකින්න බලන්නේ නැහැ නේ. දැන් මෙතනට යන්න බලන් ඉන්නේ අපි කට්ටිය. අපි කට්ටියම යන්න බලන් ඉන්නේ මෙන්න මෙහෙ. හරිද? ඇයි දැන් මේවා තියෙනම නම් යනවා. කොළඹ දැන් මාතර තියෙනව නම් අපි යනවනේ. මාතර නැත්තම් යන්න දෙන්නේ නැහැ. මම කියන මාතරකුත් නැහැ, ගාල්ලකුත් නැහැ, පිළියන්දරකුත් නැහැ, ඇමරිකාවක් නැහැ, ලක්කවක් නැහැ. ඔක්කොම සිටිවිලිනේ. ඔක්කොම ඒවයි. සිටිවිලි මිසක් එහෙම රටවල් නැහැනේ. මෙතනට ආම් පිළියන්දලා වුණාද? පිළියන්දලා වුණාද ස්වභාවයද? කැනඩාවට යනවා. ඕස්ට්‍රේලියාව කියලා ස්වභාවයන්නේ. එහෙනම් ඕස්ට්‍රේලියාවට වුණාද? හොඳට දන්නවද? ඕස්ට්‍රේලියාව කියලා එකක් හම්බුනේ නැහැ. එනකොට වෙලාව අවකාශය ඒ සියල්ලම බොරුවක් කිච්චි එක ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට පුතේ දැන් ඔය ස්වභාවය දැකින් නැති එකාට ඇමරිකාවක් තියෙනවා ඉංග්‍රීසි තියෙනවා ඉතාලිය තියෙනවා ඉතාලිය අපේ දරුවා ඉන්නවා කියලා හිතමුකෝ දැන් හරි දැන් ඉතාලියක් නැහැ කියලා අපි දන්නවනම් අපි දරුවා කතා කරනකොට කතා කර අම්මගේ පුතාගේ ඕගොල්ලන් ඉන්නවනේ ඔයාගේ නංගි ඉන්නවා අක්ක දුවද මෙයාගේ දුව ඉන්නේ දුවත් එක්ක කතා කරන අම්මයි දුවගේ ප්‍රාර්ථනාවෙන් ඔන්න ගනුදෙනුව පටන් ගත්තා ඔන්න ඒක දැනගන්න ගනුදෙනුව දුව දැන් මං කෝනේ වැඩ ගොඩක් කියලා ඔය සේරම හා වැඩ කොටද කියන එකනේ අම්මා. දැන් අම්මා කතා කරනකොට මොනවද අහන්නේ දුවකින් කියන්න බලන්න. මට කියන්න මොකද මං කියන්නේ නැහැ. ඔයගොල්ලෝ කියන්න. අම්මා කෑවද බිව්වද අද කොහොමද මොනවද ඇහුවේ? වැඩ ටික නේද ඇහුවේ? දුවෙන් ගැන කතා කරන්නේ. දුවෙන් ගැන ඇහුවේ නේ. ඔය අක්කෙක් මොනවද? ඉතින් ඒ විශ්වනේ අහන්නේ අරවද මේවල තින් වාරේ ගියාද මේ ගෙදර ගියාද එදා කියන්නේ. අක්කා ගැන කතා කරාද? අක්කගෙන මුකුත් කතා කරලා වැඩ ගැන කතා කරලා තියෙන්නේ. ඒ කර්ම ටික ගෙව්වද කියලා අහන්නේ. අරක ගෙව්වද මේක ගෙව්වද ඒක ගෙව්වද බලන්නකෝ. ඔයත් එහෙමනේ. ඊට මැරුණා මඩන්නේ කොහොමද? අනේ ඒකනේ අයියෝ මට දැන් මේ අක්ක මෙහෙම කරා අරම කරා මෙච්චර දේවල් දුන්නා කරපු වැඩ ටික කියලා නේ යනවනේ. දැන් කවුද බලන් ඉන්නේ අයියෝ ගෙදර පාළුයි. ඒක තමයි දුක් වෙන්නේ. දැන් වැඩ නෙමෙයිද තිබිලා තියෙන්නේ වැඩන කම්ම. වැඩම තමයි. අක්කලා අම්මලා හිතවද දැන් මං කියපේක ඔප්පු වෙනවා. මං කියවනේ වැඩ කොටකටයි ඔය අම්මා කියන්නේ කියලා. එතකොට අම්මාකම නැති වෙන ඔතේ යහන ඔයාගේ. අම්මා කෑවද බිල් ටික ගෙවුවද අම්මලා මේ තාත්තට කන්න දුන්නද අම්මලා අරේ ගියාද මේ ඒත් අහන්නේ වැඩ. ඔයාගේ ඒත් අහන්නේ වැඩ. වැඩ කතා කරනවා අම්මලා දුවලා හම්බෙලත් නේ අක්කලා නංගිලා හම්බෙලා. වැඩ ටික හම්බෙලා. වැඩ ටික හම්බෙලා නෑ. කෙරුවද කියලා ගෙවිලා අහනවනේ ගෙවිලා. වැඩ ටික ඉවර වෙලානේ පුතේ. දැන් අපි අම්මා ළමයා නාවන ඉවරයි. පීදනවා ඉවරයි. පවුඩර් දානවා ඉවරයි. ඇඳුම් අඳිනවා ඉවරයි. ඔය වැඩ ටිකනේ ඉවර වෙන අම්මද? වැඩ. දැන් වැඩ ඉවරයි. වැඩ ඉවර වෙලා ළමයා ඉදි කර අම්මගේ ළමයාගේ වැඩ ටික ඉවරයි. දැන් යනවා කුස්සියට උයන්න කාට තාත්තට. දැන් ගෘහණිය වෙලා. දැන් ගෘහණිය පොල් මිරි කරනවා. පොල් ගහනවා. මිරි සම්බරනවා. දානවා. වැඩ නෙමෙයිද? ගෘහණිය කිව්වේ වැඩ කොටට. ડોක්ටර් කිව්වෙත් ඒමයි ඉංජිනේරුවෙක් පාරාතු ගන්නවා. මෙහෙම එකෙක්වත් ඉඳලා නැහැ. වැඩ ටිකට දාපු නම් ටික. බලන්න කොච්චර පැහැදිලිද? හැබැයි ඔය ඕක මෙහි එහෙම මෑනිද රටවල් වල ඔය ලොකු කියලා කවුරුත් නෑ ડોක්ටර්ස්ලා ඉංජිනේරු කවුරුත් නෑ ඔක්කොම සමානයිනේ. සමානයි. මේ මිනිස්සුන්ට නිවන් දකින්න ලේසි. උන් ළමයිව ඒ වෙලාවට අතහැරලා දානවා. ළමයිගේ පෞල් ප්‍රශ්න වලට ඇඟි ගහන්න යන්නේ නැහැ. හරිද? උන් දුක්ෙන් දත් එකයි සැපෙන් දත් එකයි. අන්තිමට ළමයි කරන්නේ අම්මයි තාත්තයි කියලා මාළු මඩ මිනිහ තියලා ගෙවනවා. ඒ ප්‍රශ්නේත් ඉවරයි. හරිද? කවුරුත් බදාගෙන ඉන්නවද බලන්න. මේ ආවේ පුතේ මේ මනුස්සයාගේ හැමෝම කන හැමෝම මේක අහන්නේ. කසාද බෙදලා මැරිලා යන්න නෙමෙයි මොනායිගේ උදවින්ද. දාදු කුඩ ගෑනට කවල ළමයින්ට කවල හරි සෙනුයි අර ඉස්කෝලේ මේ ඉස්කෝලේ දාලා ටියුෂන් දාලා අන්තිමට ඇඳට වැටලා මොනවද තාත්තේ මල වදේ මෙතන
කෑ ගන්න ඉවරනේ අපිට වැඩ තියෙනවනේ තාත්තා. ඒවනේ අහන්න වෙන්නේ ළමයිනේ. අපිට වැඩ තියෙනවනේ තාත්තේ. මොකද මේ කරදර කරන්නේ? අර මොකද්ද පුතේ? කියලා. ඔව්. ඉතින් ඒක එහෙම වෙන්න ඕනද අපි? අපි නිවන් දැක්කම ඔය කරදර ඉවරනේ. එහෙම ඉඳලා ළමයිගුරු බැලුම අහා ඉඳලා සසර යනවා. මල පෙරේටියෝ විලා. අපරාධනේ. අපි පුතා ඒවට කතා කරන්නේ මේ මෛත්‍රී බුදු දැකලා නිවන් දැක්ක. අප්පට සිරියා මෛත්‍රී බුදුන් දැනේ දකින්නේ. පුතේ. දැන්නේ දකින්නේ මෛත්‍රී බුදුන් මෙතේ බුදුන් කියන්නේ දැන් මේ මොහොතේ. මෙතේ බුදු. ඒ කියන්නේ මෙතේ බුදුන් කියන්නේ මම දැන් පුතාට මෙතනට ආවනම් මේ කේන්තිය පුතා දකින්න මෙන්න කේන්තිය. දැන් පුතාට මම බයිනවා කියන්නකෝ. පුතාට විදෙන්නේ මගේ ළඟ නෙමෙයි ඔයා ළඟනේ. නෝ දකින්න ඔයා ළඟ තියෙන කේන්තිය නේද? අන්න මෙතේ බුදුන් දැක්කා. නැතු අනේ කප් මොකද අනාගත නැහැනේ. පුතා ඒ කාලේ අපායට කොහොමද යවන්නේ? අපි මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බෙන කාලේ එන කාලේ අපි අපායි ගිමුකෝ. මිස් වෙනව නේද? දැන් මේ වෙලාවේ මිස් වෙන්නේ නැහැ. දැන් මේ බුදුන් දකින්න වෙලාවනේ. දැන් මෙතේ බුදුන් දකින්න නේද? පුතා තේරෙනවද? දැන් මෙච්චර chance එකක් හම්බෙලා ආයේ ඒ කාලේ වෙනකන් ඉඳලා බැරි වෙලාව සතේසි උපාව කියලා කියන අතන මිස් වෙනවා. කෙලෙස් පරිනිර්වාණය ධාතු පරිනිර්වාණය අනිත් අන්තිමට වෙන්නේ. කෙලෙස් පරිනිර්වාණය කියන්නේ ඔය ඕගොල්ලෝ කියන්නේ දැන් කේන්ති නෑ දැන් රාගය නෑ ඒව ටික ඔක්කොම ඉවර වුණාම කෙලෙස් පරිනිර්වාණය. ධාතු පරිනිර්වාණය කියන්නේ අර දැනීම නැතිලා යනවා ටොක් ගාලා මැරෙනවා. පිරුණිවන් පානවා කියන්නේ එතන කෙලෙස් ඉවර වෙලා ධාතු මේ කය අතාරින්න වෙලා. ධාතු පරිනිර්වාණය. එයා කියනවා ඊට පස්සේ යනවා බ්‍රහ්ම ලෝකෙ. පරිනිර්වාණය කියන්නේ මේ අවසන් කරන එක තමයි. බුදුහාමුදුරුවෝ වෙන මොනවාරි කියලා දෙනවා දැනේ. පට්ට බොරුනේ ඔය ගෑණි ඔය දැනගෙන නෙමෙයි කියන්නේ. අනිත් එක එයා දැනුමින් කියලා එයා මේ තව කියනවා ලෞතුරු සුවේ නැතුව ඕගොල්ලන්ට බෑ නිවන් දකින්න. ලෞතුරු සුවේ තියෙනවා. ලෞතුරු මං කෝ ලෞතුරු සුවේ තමයි අපි ගාව තියෙන්නේ. ඇයි අපි ලෝකෙන්න තුරන් වෙලා දැන් අපි ඉන්නේ මේ දැනෙන ස්වභාවය තුළ. ඒකට මුළු විශ්වෙටම එක වගේම ආදරේ. දැන් මම ඔයාට වෙනමයි මෙයාට වෙනමයි යාට වෙනමයි සලකන්නේ නෑනේ. ඔයා සලකන්නේ නෑනේ අපි තුන් දෙනාට තෝ. ඒකනේ ලෞතුරු සුවේ. අවශ්‍ය දේනේ ඔයා කරන්නේ. දැන් ඔයා මට අවශ්‍ය නම් කන්න දෙනවා. මෙයාටත් අවශ්‍ය නම් දෙනවනේ. ඔයාගේ අම්මයිට ඒත් අවශ්‍ය නම් දෙනවනේ. දැන් ඔයාට තුන් දෙනාම හතර දෙනාම එකද නැද්ද? ඕක නේද ලෞතුරු සුවේ. ඔයා වෙන් කර ගන්නවනේ ඉස්සර අපි එහෙම නෙමෙයි. වෙන් කරේ නෑනේ. ඔව් ඉස්සර අපි වෙන් කරාරි පුතේ. දැන් අපි කියන මගේ පුතාට ලොකු කැලක් තියෙනවා. කේක් කැලක්. පොඩි කැල අල්ලපු ගෙදර ළමයි. දැන් එහෙම නෑ. එක වගේ එකක් වත් ගන්න. දැන් අපි ලෞතුරු සුවේ ඕකනේ. මේ මනුස්සගෙන ඔයාට එක වගේ සලකන්න බෑනේ. දෙන්නෙකුට ඔයාගේ ළමයට වෙනයි අල්ලපු ගෙදර. ඉතින් කියලා දීපන්කෝ කොහොමද සලකන්නේ? එහෙම එක වගේ වෙන්නේ කොහොමද කියලා. ඒක කියන්නේ. දන්නේ නෑ. එයාත් දන්නේ නෑ. දැන් මම කියනවා පුතා බඩගින්නට කන්න දුන්නොත් එක වගේනේ. බඩගින්නට දෙනවා. ඔයාටත් බඩගින්නට දෙනවා. ඔයාටත් බඩගින්නට. එක වගේනේ දෙන්නේ. එතකොට බඩගින්නට දෙන්නේ. ඔයාගේ ළමයට දුන්නොත් ඔයා දෙන්නේ වෙන වෙන් කළානේ. ඒතන චේතනාවක් හදලා දෙන්නේ. මගේ කාට වෙලු කැල්ල ලොකු මාළු කැල්ල ඔක්කොම දාලා වෙනම. ඔයාට වෙනම. එහෙම වෙන්නේ නැහැ දැන්. ඒක වෙන්නේ නැහැ. තේරුණාද පුතේ? ඒක වෙන්නේ නැහැ. අවශ්‍ය දේ ඒක ලොකු පොඩි කියලා නෙමෙයි. අවශ්‍ය දේ කරනවනේ ඔයා බඩගින්නට නොදී ඉන්නේ නැහැ නේ අරයට. මාළු කැල්ල ලොකු මාළු කැල්ල වාගේ පුතාට තිබ්බ කියන්නකෝ. මාළු නැතුව හරි. අරයටත් දෙනවනේ බඩගින්නට තියෙන විදිහට කෑම. අපි ඉස්සර එහෙම නෙමෙයිනේ. මල කරදරේ ඇවිල්ලා කියලා මගේ පුතාට දුන්නා අරුට දෙන්නේ නැහැ. මල කරදරේ හයෙන් ගිල කාපා. එහෙම කියනවනේ. දැන් අපි එහෙම කරනවද? බඩගින්නට කාට හෝ දෙනවනේ. අනේ මේවනේ කහක දාන්න ඕනේ බඩගින්න. අයලා මට බඩගිනි මගේ දරුවන්ට බඩගිනි මටත් බඩගිනි බඩගින්නට. ඒක තමයි ලෞතුරු සුවේ. එයාට ඒක කියන්න තේරෙන්නේ නැහැ. අවශ්‍ය දේ කරන්න කියලා. එයා කියන්නේ ඔයගලන්ට ලෞතුරු සුවේ නෑ. ඔයගලන්ට දෙන්න වෙන් කර ගන්නවා. ඉතින් වෙන් කර ගන්න තු කොහොමද කියලා මෑනියෝ කියලා අහන්න එකෙකුත් නෑ. මගේ කට නලියනවා. අයියෝ මෙන්න මේමයි බන් දෙන්නේ. එහෙම දෙන්නේ බඩගින්නට දෙනකොට පුතේ අපිට වෙන් කරගන්නේ නැත. නැද්ද? අසරණ කමකට කරනකොට ඔයා වෙන් කර ගන්නවද? ඔයා ඇඳුම් ටිකක් අරන් දෙනවනම් අරන් දෙන්නේ අසරණ නන්නේ. නේද? ඇඳුම කරන්නේ නැහැ අසරණ කමකට. නැතුව ඔයා මේ දැන් ඔයාගේ අම්මටයි ඔයාගේ නැන්දම්මටයි දෙන්නයි අපි කිව්ව පුෂ්පත් වෙනවා කියලා තුන් දෙනා වෙන. තුන් දෙනාටම ඔයා ඇඳුම් තුනක් ගන්නවනේ. එක වගේම නැතත් ඔයාට පුළුවන් විදිහට. ඒ අඳින්නේ නැති හන්දනේ අරන් දුන්නේ. තුන් දෙනාම එක වගේ නැද්ද ඔයාට දැන්?
අන්න ඔක තමයි ලෝතුරු සුවේ. අපි වෙන් කර ගන්නවා අපි හැමතිස්සෙම මගේ කාට වෙනමයි මගේ කාට මෙහෙමයි අරයට දෙන්න බෑ. එහෙම කියලා අපි හිතනවා. අන්න ඒක තමයි ලෝකේ. ලෝවෙන් තුරන් වුණා කියන්නේ ලෝතුරු. සුවය. දැන් හරි සුවයි. මට නෑ බෙදා ගැනීමක්. මනස නැති වෙලා. බඩගින්නේ රසරන කම විතරයි දෙන්නේ. ලෝවෙන් තුරන් වුණානේ. ඔව්. ලෝකේ දැන් නෑනේ. ලෝකේ මාර ලස්සන කතාවක් මේක. හරි ලේසි මෙන්න මේ වගේ මගේ වගේ මන් දන්නේ අහපු ටික තේරුණාද කියලා. අහපු ටික හොඳට ගත්තනම් ඕගලන්ට අය කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඕගලන්ට තියෙන්නේ ඒ මොහොතට අවශ්‍ය දේ කරනවා අවශ්‍ය දේ විතරක් කරනවා හරි නිදහස්. බොරු අනවශ්‍ය ගම. මගුල් ගෙවල් දාන ගෙවල්. ඔය බලන්න වටවන්දනා ට්‍රිප් නෑ මගුල් මේවා කෙරුවට කමක් නෑ පුතේ. අවශ්‍යද මේ වෙන්නේ මේ අපි දුප්පත් වෙලා තියෙන්නේ නෑ දැනට කමලා නැද්ද පාට දැන් ඕකේ යාලා ඇවිදිනවා ඇවිද්දයි කියලා මේ විශ්වයේ යාලට මේ අනේ මේ කර්මෙන් නිදහස් වෙලා කියලා කියනවද ওই කර්මෙන් නිදහස් වෙලාද කර්ම හදනවා තාම මමත් වෙන්නේ මේක සමාදානය ඇති කරන්න පුළුවන් නම් ඇවිදලා අපි ඔක්කොම ඇවිදිනවා අර බල්ලක් අල්ලගෙන තවත් මමත්යක් තවත් බල්ලෙකුත් මල විකාර තවත් මමත්යක් ඕ බොරු වැඩ ධර්මයේ කියන්නේ මේ ධර්මයේ කියන්නේ ධර්මතාවය මේ වෙනස් වීම මේ වෙලාවේ පවතින ස්වභාවය ධර්මය ධර්මතාවය ස්වභාව ධර්මය මේකයි ධර්මය මේ සුබදාමේ සූත්‍රය දැක්කනම් අපි සසරෙන් නිදහස් ඔය ඇවිදිලි ඔය වැඳුම් පිදුම් ඔය ඔක්කොම පට්ට බොරු දැන් මෑණියෝ මාත් එක්ක ආවියු කරා තෙමල්ලි කෙනෙක් නෑ වෙන කෙනෙක් බුදුදහමෙන් තොරව නිවන ගමන් බෑ කියලා. ඉතින් මම කොහේ ක්‍රිස්තියානියෙක් ඉන්නෝ නිවන දැකපු අය. එහෙම වෙන්න බෑක් එන්නේ කොහොමද කියලා. ඇයි කොහොමද අපේ ළමයි කියනක? ඒක නේද ඉතින්. අයියෝ. ඉතින් පුතේ දැන් සුද්ධ එකට ඔලි කවුද? සුද්ධෙක්නේ. එකට ඔලියෝ. එකට ඔලි සුද්ධෙක්නේ. එතකොට ඕසෝලා. ඕසෝලා. තව ඉන්නේ මේ මහා ගුරු. අර මේ කියලා ඉන්නේ ඔය මොකද මේ ඒගොල්ලෝ බුද්ධ ආගම දන්නේ නෑ ආගම නෙමෙයි බුදුහාමනේ පණිවිඩය ඇහිලා තියෙනවා. පණිවිඩය ඇහිලා තියෙනවා. ජේසුගේ පණිවිඩය ඇහිලා තියෙනවා. ජේසුගේ පණිවිඩකාරී බුදුහාමගේ පණිවිඩකාරී. නිවන ගැන කියනවනේ. ඒ ආගමල නිවන ගැන කියන කොහොමද? අපේ එකේ නිවන ගැන කියනවා. අපේ මොකද කරේ? නිවන ඇහුනේ නෑ. වැඩ තමයි මම කියන්නේ. නිකන් හිටියොත් වැඩ නොකර. ගෙවලා නෑ. අන්ති නිකන් හිටින්නේ නැහැ දැන්නේ. ඉන්නේ මොනවාරි එකක් මතක් වෙනවානේ. මොකක් කරන්නේ වාඩි වෙනහම ආයෙ මොකක් හරි මසක් දෙනවා. දැන් තේරෙනවනේ වැඩ කරනකොට hina යයි. මේක තමයි මම. පෝල් ගාන පෝල් බෙලි කරා. පුතාප ගමන් දැනගන්න හටගත්තා කියලා. මහත්යාවම දැනගන්න හටගත්තා. හටගත්ත කියන්නේ මොකද්ද? ටිකක් හටගත්තා කියලා හිතන්න. මොකද නැද්ද හේතුව සිහි පවත් ගන්න. හටගත්තා. ඔන්න දැන් මහත්ය කිව්වා වගේ වැඩ කතා කරනවා පේනවා. ඔයා මේ අර දැන් වැඩ ටික වෙන හැටි බලන්න. ඒක අවසන් වුණාම අවසන් වුණා කියලා. මට එහෙම තමයි ධම්මසිද්ධාමතුරු කියලා දුන්න ඉස්සර. ඕම කියලා දුන්නේ ඕවා. මට කොම්බ ළමයි ආව. මම කොහොමද ළමයි ආවානේ. ස්වාමීන් වහන්සේ දවසේම වැඩ යාට ආව කියලා දැනගන්න චිත්‍රපටිය රඟපාලා යන්න ආව කියලා හිතන්න කිව්වා. හිතලා අන්න දැන් ආව හටගත්ත දානේ ගියා. දැන් බායි ඉවර වුණා. නිරෝධ. එහෙමද? ඒ ඉවරුණාට පස්සේ තමයි ඒකනේ. ඔව්. ඒ මොහොතේම නෙවෙයි ආව ගියා කියලා. නෑ ආපු ගමන් දැනගන්න ආව කියලා. පස්සේ වැඩි පස්සේ තමයි ගියා. වාට පස්සේ ගියා කියලා. එතකොට වාට තේරෙනවා මේ අතරතුරක් තේරෙනවා වාට මේ දැන් මහත්තයට තේ හදනවා. තේ එක හැදෙන හැටි. පේනවා මේ වැඩ යන හැටි මේ අතපයි. තේ හදන්න නෑ. ඔව්. දැනෙනවනේ. කියලා දැනෙනවනේ. ක්‍රියාවක් කරනවා. ක්‍රියාවක් විතරමයි තිබිලා තියෙන්නේ ගස් වලටත් ක්‍රියාවක් කුරුල්ල බලන්න නිකන් ඉන්නොත් තප්පරයක්. උඩ වැඩ. එතන වැඩ. ඒගොල්ලන්ගේ චර්යාව බලන් ඉන්නකොට එක මොහොතක් නිකන් නෑ. එක මොහොතක් නිකන් නෑ. කූඩුව හදනවා. ආයේ කූඩුව පාවිච්චි කරන්නේ නෑ ඊළඟ සැරේ. නෑ. එයා එකක් හදනවා. අපිනේ අර අයිති කරන් ඉන්නේ හදපු කූඩුව මගේ කියලා ඊටමත් ඔබ තියාගෙන යන්නේ. උන්ගේම නෑ. උන්ගේම වෙන්නේ නෑ. උන් මේම දැන් මේගොල්ලන්ට ඇහෙනවලු මේ අපි ධර්මයේ කතා කරනකොට මෙයාලට සමහර අයට ඉවට දැනෙනවලු. ඒකනේ බුදුහාමුදුරන්ගේ කාලේ දන් බණ කියනකොට බකමූණු අරුමුණු දිවිලෝක කියා කියන්නේ ඕනේ. මෝ ඇවිල්ලා දන් ගන්න.
මේගොල්ලෝ දිව්‍ය ලෝකේ ගිහිල්ලා තමයි මෙහෙ එන්න වෙන්නේ. මොකද එක්කෝ මේකේ නිදහස් වෙන්න මේකේ අනාගාමීදී මේ දැන් රාත්‍රින් පැවතින අනාගාමීදී යන්නේ අනාගාමී වුණාම බ්‍රහ්ම ලෝක යනවා කියලා කියනවනේ. මම නම් හිතන්නේ මං කියන්නේ අනාගාමී වුණ ගමම්ම ආපහු ඔයාලා මෙතනමයි මේ ස්වභාවය තියෙන්නේ. අනාගාමී ස්වභාවය බ්‍රහ්ම ස්වභාවය මෙතන නේද? ඒ දිව්‍ය ස්වභාවය මෙතන නෙමෙයිද? ඒ ස්වභාවයෙන් මෙතන. මෛත්‍රිය කරුණාව මේ ස්වභාවය. එතකොට අනාගාමී කියන්නේ පුතේ දැන් කය සැහැල්ලු වෙලා. අනාගාමී වෙනකොට කය සැහැල්ලුයි. එයාට ක්‍රියාව මේ මොහොත විතරයි පේනවා, දැනෙනවා, රාගය ආවම දැනෙනවා, ද්වේෂය ආවම දැනෙනවා. එයා નિરાයාසෙන් දැනෙනවා. එයා තමයි අනාගාමී කියන්නේ. රහත් කියනකොට අනාගාමී වෙනකොට ඒගොල්ලෝ කියනවා බ්‍රහ්ම ලෝක යනවා කියලා. ඒ වෙලාවේ තියෙන්නේ සැහැල්ලු කයක්. ඒක තමයි බ්‍රහ්ම කියන්නේ. යනව නෙවෙයි. තමා තුල පවතිනවා. බ්‍රහ්ම කියන්නේ සැහැල්ලුවනේ. 31 තලෙම මේ මෙතන කියන්නේ. මෙතනමයි 31 තලේ. එතකොට රහත් කියන්නේ අර එයා ඉන්නේ මොනවෙන්ද දන්නවද? පින භුක්ති විඳින්න. ඒ කියන්නේ සතුට භුක්ති විඳින්න ඉන්නේ. මේ මොහොත විතරයි තියෙන්නේ. වතුර ගලගලා එනවා. වාට අතීතයේ වතුර හොයන්න බෑ ටග්ගල පාස් වෙනවා. වර්තමානයේ වතුර හොයන්න බෑ පාස් වෙනවා. ගිය වතුර හොයන්න බෑ පාස් වෙලා ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි අපිට අතීතේ අනාගතේ ඔක්කොම එතන අවසන්. දැන් පුතා මෙහෙම කරන්නකොට ඒක ඉවරයි. මෙහෙම කරනකොට ඒක ඉවරයි. හොයන්නවත් බෑනේ. මේ කතා කරනකොට බලන්න හොඳට කටවල වල ඉන්න. කතා කරනකොට වර්ධියා බලන් හිටියා ඒක පේන හොඳට. මේ වචනේ යනව නේද? එම එතනම නැති වෙනව නේද? එක ගානකට දෙසරයක්. එතන මෙතන දන්නවද ඒක? ඒක දන්නවද? එක ගානකට දෙසරයක් බහින්න බැරි අර අන්න එක ගඟට දෙසරයක් නම් බහින්න බැරිය. එක සිතයිනේ එක සැරේට. ඒක ඉවර වෙලානේ දෙවෙනි සැරේ බහිනකොට. එතකොට දෙවෙනි සැරේත් බහින්නේ එක සැරේනේ. ඇයි එක සැරේයිනේ අපි ජීවත් වෙලා තියෙන්නේ. එක සැරේයිනේ. ෂණයක් ජීවත් වෙච්ච කෙනෙක් කොහොමද දෙපාරක් බහින්නේ? බැරි? දැන් මේව ගඟ කියලා හිතන්නකෝ. ගඟට බැස්සා. එකයි. දැන් මම මේ ගොඩට ආවා. ආයි බහිනකොට බහින්නේ. අරක ඉවර වෙලානේ. මේ ආයි එකයිනේ. ආයිත් එකයිනේ. දෙකක් නෙවෙයිනේ. ආයිත් මෙහාට උනා. එතන මේ ආයිත් එකයිනේ. එතන සිතුවිලි බලන්න කියලා. එතන සිතුවිලි. එතනත් එකයි. එතනත් එකයි. සිතුවිලි යනවනේ කොයි වෙලේ. ලැදෙන සැනින් මෙතන මේවත් එක්කම නැති වෙනවනේ නේ. ඔව්. ඉතින් පුතේ මෙන්න මේ වගේ. එතකොට පුතාට තියෙන්නේ සිතුවිලි ස්වභාවය හඳුනාගත්තට පස්සේ සිතුවිලි ගියාට කමන්නේ නැහැ. ඔගොල්ලෝ අපි බයයි නේ සිතුවිලි යනකොට. පේනවා මේ පේන ඔක්කොම පේන එකක් ප්‍රශ්නයක් නැහැ. ඇහෙන එකක් ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි වල ගොඩක් යනවානේ. හැමෝම දුක් වෙන සිතුවිලි. පාර ප්‍රශ්නයක් කරලා දැන් නම් ඇත්තට එන්නේ නැහැ. ඔය අච්චාවේ ඔය එන්නේ නැමද. ඔන්න බලන්න. සිතුවිල්ල මෙහෙම කියමුකෝ. හත්ය ගෙදර. කියනකොටම ඉවර වුණාද නැද්ද? මේක වගේ. කෑවද දන්නේ. නැද්ද? කීයට ගෙදර යන්න ඕනද? මාත්‍ය කිව්වේ නම් 4ට එන්න. ඒ වුණාට යන්න ඕන ටිකක් වෙලාසනේ. ගිහලා යන්නත් එපා. දැන් ඔය එක නෙමෙයි යන්නේ. කොච්චර ගියත් එකයි එක ඇවිල්ලා තියෙනවා. සම්දේවි නිරෝදේවි එකමයි. දැන් ගඟට එක සැරේ බහිනවා වගේ නෙමෙයිද? එකයිනේ. එහෙනම් සිතුවිලි ප්‍රශ්න නැහැ නේද? ඒක අපි දකින්න ඕන එක වෙලාවකට. ඇත්තද කිව්වේ? ඕනි මට දැන් මෑණි මතක් වුණා ඒක නැති වුණා. දැන් භාවනා කරන්න මොකක්ද තියෙන්නේ? භාවනා කරන්න ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය ඇහෙනේමට ඔය වුන් ගන්න දීගෙන ඇහෙන බව දැනගෙන ඉන්න බලන්න පොඩ්ඩක්. ඒක හොඳයි ඉන්නේ තව ටිකක්. තමන්ට තේරෙනවා වර්තමාන මොහොතේ ඉන්න පුරුදු වෙනවනේ. තේරෙනවද පුෂ්පා? නේද? වර්තමාන මොහොතේ ඉන්න පුරුදු වෙනවා නේද? සිතුවිලි එක බැලුවත් ඒ මොහොත එතන ඉන්න වෙලාවට තනියම දැන් මොකටද? දැන් ඉන්නේ තමයි. ඔව් ඉතින් තමයි අපේ ඉන්නේ. වැඩ කරලා කරනවා. වැඩ කරනකොටත් දැනෙනවනේ. ඔව් වැඩ දැනෙනවා. දැන් ඉතින් පුතාට ඔය නොරිස්සුනාර වෙනෝනේ ස්වභාවය හඳුනගන්න. ඔක්කොම හිස් වෙනකම් Taman රාසින්වත් පවුන වෙන තුරු දකින්න ඕනේ. ස්වභාවය හඳුනගත්තම රාසින්වත් පවු වෙන්නේ නැහනේ. ඔයාට නිරායයෙන්ම පේනවනේ ඔයගලන්ට ඉරිසියාව ආවට. අර මේ ඔක්කොම පේනවා.
පේනවල නාසින්වත් පව් වෙන්නේ නැහැ නේ. නෑ අලුත් කර්මයක් රැස් වෙන්නේම නෑ. සාදු සාදු. එච්චරයි. ඇත්තටම. මේ ආයතන නිරෝධය වෙනවනේ මෑණියනේ. ආයතන නිරෝධෙමනේ තියෙන්නේ. බලන්න එකක්වත් වැඩ කියලා දැන් වැඩද? පුෂ්පා ආයතන වැඩ මොකද වැඩනේ? දැන් කනට එන්නේ අර හෝන් එක ඇහුන එතන එතන විවුරුනේ අන්න හරි. එතන කෝක් කෑවදියා. ඒක ඉවරයි. ඒක ආයතන වැඩ නෙමෙයි. දැනීමක්නේ. කොහොම එහියනවා. ඔව් දැනීමක් විතරනේ පුෂ්පා. අර ඒක දැනෙන ඇත්තටම හොඳට දැනෙන ආයතන නිරෝධය. ඇතුලේ ඔය දැනෙන හැම එකක්ම දැනීමන්නේ තියෙන්නේ පුතේ බඩගින්න උනත් අපිට ඇත්තට බඩගින්න කියලා කියන්නේ මනසින්නේ නැත්නම් මුළු දවසේ ඒම දැනීමනේ හදට කෙල ටිකක් ආවත් දැනෙනවනේ ඒකත් දැනෙන්නේ මේකම දැනෙනවා වෙන මොකුත් නෑ දැනි වැඩ වෙනවා ඒ වැඩ නවත්තන්න ඕන දැන් මාත් එක්ක පුදියන එක නවත්තන්න ඕනේ නෑ කාමරේ දෙක නවත්තන්න ඕනේ නෑ වෙන කාමරේ පුදියන්න ඕනේ ඒත් නෑ ඒවා ඔක්කොම වෙන්න ආරින්න. එතන අවසන් වෙන බව දැනගන්න. අවසන්. වැය. වැය. උදා වැය. උදා වැය. ඒ වැය වෙනවා කියන්නේ කර්ම කිව්වනවා. කර්මශය වෙනවා. ඒක වෙන්නේ මේ මොහොතේ. කර්මශය වුණොත් නේද නිවන් දකින්නේ. කර්මශය වෙනකොට ඒක අතර ඉතුරු කරලා යනවා. බුදුහාමුදුරු කියනවා ආයෙපදිනවනේ. බුදුහාමුදුරු කියනවා වැඩ ටික කරහල්ලා වැඩ ටිකට තමයි ඔය නම දුන්නේ නම අතර දාලා වැඩ ටික දකින්න කියලා. වැඩ ටික දකින්නකොට මට දියෝදනවා කියනකො ඔයා කරලා තව ටිකක් දානවා. මල කරදරිය අනේ මන් දන්නේ මට අයියෝ දැන් ඔන්න තීන මිද්දේනවා කම්මැලි අපෝයි දැන් හිත විසිරෙනවා. තීන මිද්දේ තුලින් ඊළඟට වෙන්නේ මොකද? හිත විසිරීම. තීන මිද්දේ කියන්නේ කම්මැලිකම. ඊට පස්සේ නෝ අයියෝ මුගේ මල වදේ දැන් හිත විසිරෙනවා. දැන් යකා මඩුල්ල වගේ මේක. ඉතින් ඔන්න තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච මාන අවිද්‍යාව ඔක්කොම ටික එන එක සැරේට ඕක තමයි නීවරණ කියන්නේ නිවන මානේක ඔක්කොම එක සැරේට එන්නේ එක කම්මැලිකමට ඊළඟට දැන් ඔන්න අපි දැන් එහෙම කරන ඒක දැම්මම ඒකත් වැඩක් නෑ තව විපාකයට යන්නේ නේ හදිස්සිය ඇයි මේක කරන්න බෑ කියන්නේ මට ඉක්මනට ඉවරෙලා නිදා ගන්න ඒක තව විපාකයක් ගෙවන්න මන් දන්නේ තව විපාකයක් ගෙවන්න යන්නේ කියලා මේක හිමීට කරා නම් මෙතන විපාක ඉවරයි ඊළඟ විපාකෙට වෙන දෙයක් වෙයි. අපි කරන්නේ එවනේ වෙන්නේ අර්ග කියලා දුන්නා වැඩි වුණා කියලා හිතනවා. වැඩි වුණාද මගේ වැඩද? නැද්ද? ඒකයි බුදුහාමුදුර කියන්නේ සරලව තියාගන්න ගෙවල් දොරවල්. බඩු මුට්ටු වැඩි තියාගන්න එපා. එතකොට උඹට වැඩි බරක් නැහැනේ. අරගෙන හිතන්න මේ ගැන හිතන්න ටිකයිනේ තියෙන්නේ. තියෙන පොඩ්ඩටනේ හිත තියෙන්නේ. එතකොට උඹට ලේසි වැඩ අඩුයි. පීඩාන තියෙන එක බඩුවක් නම් එක වැඩයිනේ.